Hello guys, ඉතින් මොකද වෙන්නේ? අන්න ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බ 3x3 Rubik cube එකක් විසඳන විදිය අද මං ගෙනාවා. අපි බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. මේක ඉස්සල්ලාම ඔයා හොඳට මේක ෂෆල් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගත්තට පස්සේ වෙන්නේ මේ විදියට. ඔයා ඉස්සල්ලාම තෝරගන්න ඕනේ මෙන්න මේ විදිහේ සුදු පාට පැත්ත තෝරගෙන කුරුසයක් හදාන්න ඕනේ කොටම කන්න. හරිද? දැන් මේකේ සුදු පාට කුරුසය හදලා මේක මෙන්න මේ පැත්තට සමාන කරන්න ඕනේ ආවේනේ. මේක ඔයාලට දැන් තේරෙන්නේ නැති මම ඒක හදන් යද්දී බලනකොට ඔයාලට ගොඩක් තේරෙයි. දැන් අපි හදන්න පටන් ගමු. ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවද දන්නේ සුදු පාට ෂෆල් එක. අපි ඒක ගමු මෙන්න මේ විදිහට උඩට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනට සමාන නෑ ඒක. මෙතන තියෙන්නේ නිල්, මෙතන තියෙන්නේ කොළ. අපි දැන් ඔයන් යමු මේ කොළ කොතනද තියෙන්නේ කියලා. කොළ සෙට් වුණා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මම කියපු එක මෙන්න මේ විදිහට තමයි සමාන කරගන්න ඕනේ අනිත් පැති තුනම. අපි බලමු ඊළඟ එක කොහෙද තියෙන්නේ. තැඹිලි පාට තියෙන්නේ. තැඹිලි පාට තියෙන්නේ යාළුවනේ මෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ කොළ එකට මේ පැත්තේ. දැන් තියෙන්නේ අපේ ස්ක්වයර් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. අපි මේක ගමු මෙන්න මේ විදිහට. මේකත් හරි. දැන් කොළත් හරි. ඊළඟට අපිට ගන්න තියෙන්නේ නිල්. නිල් එක සමාන කරන්න දෙයක් නෑ යාළුවනේ. මෙන්න මේ තීරුව දෙපාරක් උඩට කරපුවාම මේක කොහොමද සමාන වෙනවා. ඊළඟට රතුත් එහෙම තමයි දෙපාරක් උඩට කරාම මේක සමාන වෙනවා. ඒක ඔටෝ හැදිලා තියෙන්නේ. මොකද මම ගාව මේ වගේ අනිත් විදිහට එන ස්ටෙප් කියා දෙන්න රුබික් කියුබ් නෑ. මේක විතරයි තියෙන්නේ. අනිත් ඒවාත් මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ඔයාලට. දැන් අපි බලමු මේ කුරුසය අපි හදාගත්තා. හරිද? දැන් කුරුසය හදාගත්තට විතර මදි. මේකේ මුළු හතරත් අපි සමාන කරගන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙම. ඉස්සල්ලාම දැන් මෙතන තියෙනවා තැඹිලි පාටයි කොළ පාටයි සුදු පාටයි කියන එක. දැන් ඒක මෙතනට කොහොමද ගැලපෙන්නේ නැහැ කියලා ඔයාලට පේනවා ඇති බලන්න. මෙතන තියෙන නිල්, මෙතන තියෙන රතු. අපි ඒක දකුණත් ක්‍රමයේ ගහලා උඩට ගමු. ඊට පස්සේ දැන් සෙට් වෙන තැනට අරන් ඇවිල්ලා අර විදියටමයි ගෙනාවට පස්සේ බලන්න ඕනේ. දැන් කොළ මෙහෙට හරි. තැඹිලි තියෙන්නේ මෙහෙ. සුදු තියෙන්නේ යටින්දා අපි මේකට දකුණත් ක්‍රමයක පාරක් කරනවා. මේක කරන්නේ දකුණු උඩට උඩවමට දකුණු පල්ලෙහාට උඩ දකුණට. ඒක කරපු ගමන් මෙන්න මේක පල්ලෙහාට යනවා. මම බලමු තව එකක් ඒ වගේ. මිදී. මේකෙත් රතු මේ පැත්තට සෙට් වුණා. කොළ මෙහි සුදු යට. අපිත් ඒකට දකුණත් ක්‍රමයෙන් කරනවා. දකුණු උඩට වමට දකුණ පල්ලෙහාට උඩ දකුණට. දැන් දෙපැත්තක් ක්ලියර් වෙලා තියෙන්නේ. කම්ප්ලීට් වෙලා තියෙන්නේ. අපි තව පැත්තක් ගමු. මේ තියෙනවා. මේක කරන්න ඕනි. දැන් මෙහෙම තිබ්බ ඔය අල්ලගත්ත කැටේ මේක වෙන්න මේ විදිහට ආරවන්න. ඒ කියන්නේ මෙහෙම හදාගෙන ගියපු කැටේ මේ පැත්තට හරවලා මෙන්න මේ තියෙන කැටේ එකපාරක් ඉස්සරහට දාලා මේ ලේයර් එක පල්ලෙහාට දාන්න. පල්ලෙහාට දාලා අපි මේ පිටිපස්සෙන් කරපු එක ඉස්සරහට දාන්න මේක උඩට කරන්න ඕනේ. එතකොට දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට පැති තුනක් සමාන කරලා තියෙන්නේ. දැන් ඊළඟට තියෙන්නේ මේක. දැන් අපි බලන්න ඕනේ ඊළඟට කැටේ මේ ඉස්සලා අල්ලන් හිටපු විදියට දැන් ආය ගන්න ඕනේ. ආය මුත් පැටි හරවන්න යන්න එපා. මේ දෙවියා ගන්න දැන් ඔයාලට වෙනවා ඉතින් තව එකයි තියෙන්නේ. ඒක කරන්න මෙහෙම. දකුණත් ක්‍රමයේම තමයි. ඒක මේ සුදු කොටුව පල්ලෙහාට යනකම් ඒක අනුගමනය කරන්න ඕනේ. අපි ඒක කරනවා. දකුණු උඩට උඩ වමට. දකුණ පල්ලෙහාට උඩ දකුණට. දකුණු උඩට උඩ වමට. දකුණ පල්ලෙහාට උඩ දකුණට. දැන් ඔයාලට පේනවා ඉතින් guys මේ යට ලේයර් එක සම්පූර්ණයෙන් හැදිලි ඉවරයි. අපිට තියෙන්නේ ඊළඟට දෙවෙනි මෙන්න මේ ලේයර් එක හදන්න විතරයි. අපි ඒකත් හදමු. දැන් ඔයාලට ඉස්සල්ලාම ගන්න ඕනි. දැන් මේ කහ පාට තියෙන කොටුව ඔයාලට පේනවා. මේ කහ පාට තමයි උඩ පැත්තේ තියෙන්නේ. මෙන්න මේ තියෙන කොටුව අපි දැන් තෝරගන්න කොටුවේ කහ පාට තියෙන්න බෑ. කහ පාට නැති කොටුවක් තමයි තෝරගන්න ඕනි. ඉස්සල්ලා මම ගත්ත කැටේම ගන්න. මෙන්න මේ කොටුව. මේ කොටුව දැන් බලන්න ඕනි මේක උඩ තියෙන පාට මොකක්ද කියලා. තියෙන්නේ නිල් පාට. නිල් පාට තියෙන්නේ දකුණු වම් පැත්තේ හින්දා අපි හරවන එක දකුණට. දකුණට හරවලා අපි වමත් ක්‍රමයේ එකපාරක් කරනවා. වම උඩට උඩ දකුණට වම පල්ලෙහාට උඩ වමට
ඒකම මේ පැත්ත තිබ්බේ මෙහෙම අල්ලගත්ත එක මේ පැත්තට හරවලා මෙතනින් එකපාරක් දකුණත් ක්‍රමය කරනවා. දකුණ උඩට උඩවමට දකුණ පල්ලයට උඩ දකුණට. මේක කරාට පස්සේ වලට පේනවා තියාලෝනේ මෙන්න මේ කැටේ ඇවිල්ලා තියෙන්නේ මැදට. උඩ තිබ්බ කැටේ මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ඒ වගේ තමයි එක. මේ තියෙනවා. දැන් මෙතන තියෙන්නේ යාළුවනේ තැඹිලි. තැඹිලි තියෙන්නේ තැඹිලි. නිල් තියෙන්නේ මෙහි. නිල් තියෙන්නේ මෙහි ඉඳලා අපි මේක මෙහෙට අරවමු. මෙහෙට අරවලා දකුණ මේ පැත්තේ දකුණ තියෙන්නේ. දකුණ ක්‍රමය එකපාරක් කරලා ඊට පස්සේ මේ පැත්ත අරවලා වමත් ක්‍රමය කරන්න. ඉතින් අපි දකුණ ක්‍රමය කරමු. දකුණ උඩට උඩවමට දකුණ පල්ලයට උඩ දකුණට. මේක කරලි ඉවරයි. මේක එහා පැත්තට හරවලා මේ පැත්තෙන් වමත් ක්‍රමය කරන්න. වම උඩට උඩ දකුණට වම පල්ලයට උඩ වමට. මේක කරාට පස්සේ දැන් පේනවා ඉතින් දෙපැත්තක්ම කම්ප්ලීට් වෙලා තියෙන්නේ යාළුවනේ. අපි බලමු ඊළඟ පැත්ත මේක. ඊළඟ තියෙන්නේ දැන් මෙතන රතු තියෙනවා කොළයේදී. රතු එක තියෙන්නේ මෙහි ඉඳලා මේ රතු තියෙන්නේ මෙහි ඉඳලා අපි අරවනවා මේ ලේයර් මේක මේ පැත්තට. මේ පැත්තට හරවලා වමත් ක්‍රම එකපාරක් කරන්න. වම උඩට උඩ දකුණට වම පල්ලයට උඩ වමට. එහෙම කරාට පස්සේ මේ කැටේ මෙහෙම අල්ලගත්ත එක මෙන්න මේ පැත්තට හරවලා මෙතනින් අපි කරන්න ඕනේ දකුණක් ක්‍රම. දකුණ උඩට උඩ දකුණට උඩ වමට දකුණ පල්ලයට උඩ දකුණට. එහෙම කරාට පස්සේ පේනවා තියාලුනේ මේක හැදිලා තියෙන්නේ භාගයක් යනකම්. අපි දැන් ඊළඟ එකත් බලමු. ඊළඟ එක කොළ මේ තියෙනවා. තැඹිලි තියෙන්නේ මේ පැත්තේ යාළුවනේ. තැඹිලි තියෙන්නේ මෙහි තියෙන හින්දා මේක හරවනවා මේ පැත්තට. හරවලා දකුණත් ක්‍රමයේ තියෙන තිබ්බේ දකුණ පැත්තේනේ. තියෙන දකුණු පැත්තේ හින්දා දකුණත් ක්‍රමයේ එකපාරක් කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පල්ලයට උඩ දකුණට. මේක කරාට පස්සේ තග්ගල මේ පැත්ත හරවලා වමත් ක්‍රමෙත් කරනවා. වම උඩට උඩ දකුණට වම පල්ලයට උඩ වම. මේක කරාට පස්සේ දැන් පේනවා ඇති යාළුවනේ ඔයාලට ලේයර් දෙකක්ම මේකේ හැදිලා තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් මෙන්න මේ උඩ පේන කැරගෙන ලේයර් එක හදාගන්න විතරයි. අපි ඒක ටක් ගාලා හදාගන්න. මේක අපි හදන්න ඉස්සල්ලාම මේ තියෙන වාට පේන ඇති මෙන්න මේ ලේයර් එක. මේ මම අල්ලන් ඉන්න මේ කරකවන්න පුළුවන් ලේයර් එක එකපාරක් මේ පැත්තට කරකවන්න ඕනේ. හරිද? එකපාරක් මේ පැත්තට කරලා දකුණත් ක්‍රම එකපාරක් කරන්න. දකුණ උඩට උඩවමට දකුණ පල්ලයට උඩ දකුණ. එහෙම කරලා තිබ්බ විදිහටම ටක් ගාලා හරවන්න ඕනේ. බලන්න ඕනේ කුරුසියක් ඇදලා තියෙනවද කියලා. මගේ නම් හැදිලා තියෙනවා යාළුවනේ. ඊට පස්සේ බලන්න ඕනේ දැන් මගේ හැදිලා තියෙන හින්දා දැන් මේ මැද කොටු තියෙනවනේ. නිල් සමානිනවා. ඒවා මෙහෙම හරව බලන්න ඕනි සමාන දෙපැත්තක් තියෙනවද කියලා එකලන්න. මගේ කොළයි තැඹිලි කොළයි දෙකක් තියෙනවා. දැන් එක පැත්තක් කොළ පැත්ත මෙහෙට දකුණු පැත්තට මගේ නම් දකුණු පැත්තට වෙන්න හරවලා අනිත් එක හරවන්න ඕනේ මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ තියෙන පැත්තට. එහෙම හරවලා මේ පොඩි සූත්‍රයක් තියෙනවා ඒක අනුගමනය කරන්න ඕනේ. ඒ යාළුවනේ මම හදාගත්තා සමාවෙන්න ඕනේ ඒක පැටලුණා. මම ඒක ඔයාලට මේ මෙන්න මෙතන යටින් දාලා තියන්න මේ සූත්‍රය කොහොමද කරන්නේ කියලා මට කිව්වොත් පැටලෙනවා. දැන් එහෙම හදාගත්තා. දැන් ඊළඟට බලන්න ඕනේ යාළුවනේ ඔයාලට දැන් මෙහෙම තව පැති හතරක් තියෙනවා කම්ප්ලීට් කරගන්න. එතකොට රූබික් කියුබ් එක ෆුල් ස්ටෙප් බයි ස්ටෙප් තනි කරම කම්ප්ලීට් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මගේ වම් පැත්තේ තියෙනවා තනි මෙතන කම්ප්ලීට් කොටුවක්. ඒක තියාගන්න ඕනේ තමන්ගේ වම් අත පැත්තට වෙන්න. වම් අත පැත්තට වෙන්න තියාගෙන පොඩි සූත්‍රයක් තියෙනවා. ඒකත් මම කියන්නේ බලා ගන්න. අනුගමනය. මෙන්න එකපාරක් කරාට පස්සේ බලන්න ඕනේ මෙන්න මේ පැත්ත හරවලා මේ කොටු තුනම සමාන වෙනවද සමාන වෙලා තියෙනවද කියලා. මෙන්න මෙතන ඔයාලට වෙනවා ඇති මෙන්න මේකේ කහ පාට තියෙන මේ පැත්තේ රතු තියෙන මෙතන කොළ තියෙන මෙතන. ඒක සමානයි. මේ කහ තියෙන උඩ කොළ තියෙන මේ දකුණු අත පැත්තේ තැඹිලි තියෙන මේ මෙන්න මෙතන. ඒකත් හරි. ඊළඟ එක කොමත් සමානයි. කහ තියෙන උඩ තැඹිලි තියෙන මේ නිල් තියෙන මේ. දැන්
වා මෙච්චරලා හදවුවේ මෙන්න මේක උඩ පැත්තනේ. දැන් මේක හරවන්න යට පැත්තට. යට පැත්තට හරවලා ඔයා දකුණත් ක්‍රමය අනුගමනය කරන්න ඕනේ මේ කහ පාට යටට යනකම්. මම බලමු. දකුණු උඩට උඩ වමට දකුණ පල්ලෙහාට උඩ දකුණට. 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 හරි. දැන් ඒක යටට ගියා. මෙන්න දිනවා යට. දැන් ඔයා ඒක යටට ගියා කියලා මේ ලේයර් එක මෙන්න මේ විදිහට පැත්ත මාරු කරන්න යන්න එපා. ඒක මෙහෙම තියාගෙන මෙන්න මේ පැත්ත කරක තමයි ඔයා මේක අනුගමනය කරන්න ඕනේ. දැන් ඒක ගියා. මේක හරවන්න මේ පැත්තට. දැන් මේකත් අර විදිහට මෙහාට යනකම් මේක කරන්න ඕනේ. දකුණු උඩට උඩ වමට දකුණ පල්ලෙහාට උඩ දකුණට. 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 මේකත් ගියා ගයි. දැන් ඉතින් අන්තිම ලාස්ට් කොටුව තියෙනවා බය වෙන්න එපා මේක හැදුන්නේ නැහැ කියලා. මේක කරක තමයි අපි මේක කරන්න ඕනේ. දැන් මේක තියෙන්නේ මේකත් අර විදිහට තමයි. මේකත් අර විදිහටම හදලා බලන්න ඔයාගේ කම්ප්ලීට් කරනවද කියලා කම්ප්ලීට් වෙන්නේ නැත්නම් බලලා හින් කමෙන්ට් එකක් දාන්න. අර විදිහට මේකත් කරනවා. දකුණු උඩ උඩ වමට දකුණ පල්ලෙහාට උඩ දකුණ. දකුණු උඩට උඩ වමට දකුණ පල්ලෙහාට උඩ දකුණ. දකුණු උඩට උඩ වමට දකුණ පල්ලෙහාට උඩ දකුණ. දකුණු උඩට උඩ වමට දකුණ පල්ලෙහාට උඩ දකුණ. දැන් ඔයාලට තේරෙනවද guys? රොබික් කියුව තනි කරම කම්ප්ලීට් වුණා. මේක ප්‍රැක්ටිස් කරන්න මම මොකද වීඩියෝ දෙකක් වුණේ මට අතන පැටළුනේ හින්දා මේක ටක් ගාලා ප්‍රැක්ටිස් කරලා යක්කු වගේ වෙලා අපි රොබික් කියුව ටූර්නමන්ට් වලදී හම්බ down now.